ආයිබෝවන් අද මම ටී ටයිම් වොයිස් ටොක් තුලින් ඔබ වෙත ගෙන එන්නේ ඊටාම වැදගත් මාතෘකාවක්. හරි. මම මෙහෙම පටන් ගන්නම්. ඔබ කුඩා ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්ද? එහෙම නැත්නම් කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ද? ඒත් නැතිනම් ඔබ ව්‍යාපාර සම්බන්ධයෙන් ඉගෙන ගන්න කැමැත්තක් තියෙන කෙනෙක්ද? මේ හැම දිනාටම වැදගත් දෙයක් තමයි කොස්ට් මැනේජ්මන්ට්. එහෙම නැත්නම් පිරිවැය කළමනාකරණය. සරලවම කිව්වොත් වියදම් කළමනාකරණය කර ගැනීම. එපිසෝඩ් සීරීස් එකක් විදිහට යන මේ සාකච්ඡාවේ පළවෙනි එපිසෝඩ් එක විදිහට මම මෙතෙන්දී පිරිවැය කළමනාකරණය කියන පුළුල් මාතෘකාවට එන්නේ නැහැ. මෙතෙන්දී කුඩා ව්‍යාපාරයකට ඊටාම වැදගත් වෙන විදිහට බේසික් විදිහට සරලවම පිරිවැය කියන්නේ මොකක්ද? පිරිවැය කොහොමද වර්ග කරගන්නේ, අඳුනගන්නේ කියන එක විතරක් සරලවම අපි පළවෙනි වටය විදිහට සාකච්ඡා කරමු. මම මෙතනදී සංකීර්ණ ඇකඩමික් කරුණු ගෙනෙන්නේ නැහැ. ඊටාම සරල ඔබ හැම දිනාටම තේරුම් ගන්න පුළුවන් විදිහට මේ කාරණේ පැහැදිලි කරන්න. මම හිතනවා අපි ව්‍යාපාරයක් කරගෙන යද්දී ඒ ලැබෙන ලාභය ගැන තමයි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. ඔව් ඒක හරි. ඔබ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ මූලිකම අරමුණ තමයි ලාභ ඉපැයීම. නමුත් අපි මේ ව්‍යාපාරයේ පිරිවැය වියදම් මොනවද? ඒ වියදම් නැත්තම් පිරිවැය තුලින් ව්‍යාපාරයට ලැබෙන බලපෑම් මොන වගේද? පිරිවැය අඳුනා ගැනීමෙන් අපිට ඇති ප්‍රයෝජනෙ මොකක්ද? කියන එක අපි දැනගන්න අවශ්‍යයි. මේක නොසලකා හරින්න එපා. ඔබට හිතෙයි අපි හොඳ ලාභයක් දැනටමත් ලබනවා. ඔය පිරිවැය වගේ දේවල් ඇකඩමික් වචන එතකොට සංකීර්ණ කරුණු ගැන වැඩිදුර හිතන්න අවශ්‍ය නැහැ කියලා. ඒත් මම ඔබට යෝජනා කරන්නේ මේ වීඩියෝ එකේ තියෙන කරුණු අඩුම තරමේ ඔබේ අමතර දැනුමට හෝ යොදා ගන්න කියලා. ඒ වගේම ඔබ මේ කරුණු ඔබේ ව්‍යාපාරයට ගැලපුවොත් ඔබට පුදුම හිතෙයි. ඒ වගේම ඔබට හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න හොඳ පදනමක් සැකසෙයි. හරි. ඔබ ඊට සුළු පරිමාණයේ පේස්ට්‍රි ෂොප් එකක්, එහෙම නැත්නම් ටේලර් ෂොප් එකක්, බුක් ෂොප් එකක් වගේ කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ සපයන්නේ භාණ්ඩයක් වුණත්, සේවාවක් වුණත් මේ කියන කාරණේ ඔබට අදාළයි. මේ පිරිවැය කියන සංකල්පය ඔබට අදාළයි. මොකද්ද මේ කොස්ට් එකක් නැත්නම් පිරිවැයක් කියන්නේ? අපි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න, භාණ්ඩ සේවා සපයන්න දරන ඕනෑම වියදමක් අපි පිරිවැයක් කියලා සරලවම හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් ගමු. ඔබ බේකරියක්, සුළු පරිමාණ බේකරියක් කරගෙන යන කෙනෙක්ට පිටි, සීනි, බිත්තර වගේ දේවල් වලට කරන වියදම්, සේවකයන්ට ගෙවන වැටුප්, විදුලි බිල්, ජල බිල්පත් මේ වගේ දේවල් මේව තමයි සරලවම ව්‍යාපාරයේ ඔබ දරන වියදම්, පිරිවැය. මං හිතන්නේ සරලවම ඔබට පිරිවැයක් කියන්නේ මොකක්ද කියන කාරණය මේ තුලින් පැහැදිලි වෙන්න ඇති. අපි තවදුරටත් මේක විස්තරාත්මකව බලමු. කොහොමද මේ පිරිවැය බෙදාගන්නේ? එහෙම නැත්නම් වර්ග කරගන්නේ කියලා. ඒ වගේ මේකේ ඇති වැදගත්කමක් තියෙනවද? මේ වැඩසටහන අවසන් වෙන තෙක් බලන්න. ඔබ මේ ගැන දැනුවත්ව හිටියේ නැතිනම් ඔබට හිතෙයි ඇයි අපි මේ දේවල් ගැන කලින් අවධානය යොමු නොකළේ කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් අපි පිරිවැය කොටස් දෙකකට බෙදමු. සරලවම විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය කියලා. විචල්්‍ය පිරිවැයක් එහෙම නැත්නම් මේ වේරියබල් කොස්ට් එකක් නැත්නම් වෙනස් වෙන පිරිවැයක්. මම සරලවම අතන මේ කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ අපි හැම දිනාටම තේරුම් ගැනීමට සරල වෙන විදිහට, පහසු වෙන විදිහට. ඉතින් මේ විචල්්‍ය පිරිවැයක් කියන්නේ ඔබට ඔබේ ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් සර්විස් එක හදන්න ඍජුවම දරන්න යන වියදම්. තව අපි උදාහරණයකින් මේක බැලුවොත් ඔබ හිතන්න ඔබ කරගෙන යන්නේ බුක් ෂොප් එකක් කියලා. ඔබ එක පොතක් මිලදී ගන්නවා රුපියල් 300කට. ඒ විකුණන රුපියල් 400කට කියලා හිතමු. මේ පොත ඔබ මිලදී ගන්න දෙන මුදල ඔබේ එක ඍජු වියදමක්, පිරිවැයක්. ඒ වියදම දිහා හොඳින් බැලුවොත් ඔබට පෙනේවි ඔබ පොත් එකක් මිලදී ගත්තොත් ඔබ රුපියල් 300ක් වියදම් කරනවා. ඔබ පොත් 10ක් මිලදී ගත්තොත් රුපියල් 3000ක් වියදම් කරනවා. ඒ කියන්නේ ඔබ මිලදී ගන්න පොත් ප්‍රමාණය වැඩි කරද්දී ඒට අනුරූපීව ඔබේ වියදමත් වැඩි වෙනවා. වෙනස් වෙනවා. ඉතින් ඒකයි මේකට අපි මේ විචල්්‍ය පිරිවැය කියලා හඳුන්වන්නේ.
ස්ථාවර පිරිවැයක් කියන්නේ මීට වඩා ටිකක් වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට. මේ කියන්නේ ඔබේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න නැත්නම් ඒ කියන්නේ ඔබේ සමස්ත ව්‍යාපාරයම කරගෙන යන පොදුවේ අපි දරන වේදම්. උදාහරණයක් ගමු. මම කලින් කිව්ව බුක් ෂොප් එකම මේකට අපි අදාළ කරගත්තොත් ඒ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න ගෙවන ගොඩනැගිලි කුලිය, විදුලි බිල්පත්, සේවකයෝ ඉන්නවා නම් ඒ සේවකයන්ට ගෙවන වැටුප මේ වගේ වියදම් දිහා බැලුවොත් ඔබට පෙනේ මේ වියදම් ඔබ එක පොතක් විකුණුවත් පොත් 100ක් විකුණුවත් වෙනසක් වෙන්නේ නැහැ. ගොඩනැගිලි කුලිය මාසයකට රුපියල් 20000 ඔබ ඒක මාසකට එකවරක් ගෙවනවා එච්චරයි. ඉතින් මේවා අපි අඳුර ගන්නවා ස්ථාවර නැත්නම් වෙනස් නොවන පිරිවැයක් විදියට. මේ සරලම පැහැදිලි කිරීමක්. මතක තියාගන්න මේ එපිසෝඩ් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක විදියට අපි මේකෙදි අඳුනගන්නේ පිරිවැය නැත්නම් වියදම් මොනවද තියෙන ව්‍යාපාරයක තියෙන පිරිවැය වර්ග සහ ඇයි වැදගත් වෙන්නේ කියන එක පමණයි. ඔබ ටී ටයිම් වොයිස් ටෝක් YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒට හේතුව ඉදිරියේදී ඔබට ඉතාමත්ම වැදගත් බොහෝ කරුණු ගෙනීමට නියමිත නිසා. ඔබ දන්නවා ඇති සමහර පිරිවැයවල මේ ලක්ෂණ දෙකම අඩංගු වෙන්න පුළුවන්. නමුත් අපි සරලවම මේක ගැන කතා කරන නිසා අපි ප්‍රධානම වශයෙන් මේ කරුණු දෙක ගැන, මේ පිරිවැය දෙක ගැන අවධානය යොමු කරමු. හරි. දැන් අපි ඉන්නේ වැදගත් කොටසකට. ඒ තමයි ඇයි අපි මේ පිරිවැය ගැන දැනගන්න අවශ්‍ය වෙන්නේ. අංක 1. ඔබේ භාණ්ඩ සේවාවල මිල තීරණය කරන්න. අංක 2. ඔබ ඇත්තටම ලබන ලාභය හඳුනගන්න. ඒ වගේම අංක 3. කොතනද ඔබ අනවශ්‍ය වියදම් දරන්නේ කියලා හඳුනගන්න. ඒ කියන්නේ ඔබට ඔබේ පිරිවැය හරියට අඳුනගත්තොත් තමයි ඔබට හරියට මිල තීරණය කරන්න පුළුවන්. ඔබ හරියට මිල තීරණය කරොත් තමයි ඔබට හොඳ හරි ලාභයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක වැදගත්කම, මේකේ තියෙන වැදගත්කම කොච්චරද කියන එක ඔබට ඒකෙම පැහැදිලි වෙනවා. ලංකාවේ කුඩා පරිමාණ බොහෝ ව්‍යාපාර ඔබ දන්නවා මේ පිරිවැය ගැන වැඩිදුර හිතන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ වියදම්, ලාභ වත්කම් වගකීම් ගැන හරි අවබෝධයක් නැහැ. ඉතින් ඕනෑම දෙයක් අපි පිළිවෙලකට කළොත් ඒ දිගුකල් පවත්වාගෙන යන පහසුවක් වෙනවා. වගේම ඔබට ඔබේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා. ඔබ හොඳ ව්‍යාපාරිකයෙක් වගේම කළමනාකරුවෙක් වෙන්න නම්, ඒ වගේම ඉදිරියේදී ඔබ ව්‍යාපාරය පුළුල් කර ගැනීමේදී ඔබට ඉතා පහසුවෙන් එම කාර්යයන් සිදු කරගන්න නම් මේ හොඳ පදනමක් සකස් කරනවා. ඉතින් ටී ටයිම් වොයිස් ටෝක් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මෙතනදී අද මම පළවෙනි එපිසෝඩ් එක විදිහට ඔබට ගෙනාවේ පොඩි ඊටාම සරල හැඳින්වීමක් පමණයි. ඒ උඩත් මම හිතනවා ඒක ඔබට ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති, ඔබ දැනුවත් වෙලා හිටියේ නැතිනම් ඔබේ ව්‍යාපාරයට ඇයි පිරිවැය කළමනාකරණයක්, වියදම් කළමනාකරණයක් වැදගත් වෙන්නේ කියලා. ඉතින් ඉදිරියේදී ඔබ හැමෝටම වැදගත් වන සීරීස් කීපයක් එක්ක නැවත හමු වෙමු. ආයුබෝවන්.